2021 33 වෙනි MCQ එක කියවලා බලමු. රූපයේ දැක්වෙන පරිදි සමචතුරාශ්‍රයක ශීර්ෂ තුනක A B හා C දිග ඍජු සන්නායක කම්බි තුනක් දබා ඇත. ඒවා සමාන කැපිටල් I දාරා කඩදාසි තලයෙන් ඉවත දිශාවට රැගෙන යන පරිදි එකිනෙකට සමාන්තරව තබා ඇතලු. D ලක්ෂයේ සංප්‍රයුක්ත චුම්බක ස්‍රාව ඝනත්වයේ දිශාව දැක්වෙනුයි කියලා යහන්න. අපි අර බයෝසාවා නියමය ඇසුරෙන් ඉගෙන ගන්නවනේ. ධාරාවක් ගෙන යන සන්නායක කම්බියක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවයි කියලා. ඔය ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපි හෙව්වනේ මේ සුරත් නියමයෙන් එහෙම නැත්නම් දකුණත් කස්කුරුප්පු නියමය පාවිච්චි කරලා. මොකද දකුණත් කස්කුරුප්පු නියමයෙන් කිව්වේ මහපට ඇඟිල්ල ධාරාවේ දිශාවටත් මහපට ඇඟිල්ල ධාරාවේ දිශාවට යොමු කරපුවාම ඉතිරි ඇඟිලි මගින් ක්ෂේත්‍රයේ දිශාව පෙන්වුම් කරනවා කියලා නේ කිව්වේ. දැන් මට කියන්නේ මෙන්න මේ එක එක්කෙනා නිසා D ලක්ෂයේ හටගන්න සංප්‍රයුක්ත චුම්බක ස්‍රාව ඝනත්වයේ දිශාව හොයන්න කියලා. එක එක්කෙනා නිසා සංප්‍රයුක්ත චුම්බක ස්‍රාව ඝනත්වයේ හොයන්න නම් මම ඉස්සල්ලාම මේ එක එක්කෙනා නිසා මෙතන ඇති වෙන චුම්බක ස්‍රාව ඝනත්වයන්ගේ දිශාවන් හොයාගෙන ඉන්නම්. හරි. ඉස්සල්ලාම කැපිටල් A ට අදාළව සලකනවා. මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්නේ දකුණත් කස්කුරුප්පු නියමයෙන් නැත්නම් සුරත් නියමයෙන්. ධාරාව ගලන් කරන්නේ තලයෙන් ඉවතටලු. කැපිටල් A ව සලකපුවම ධාරාව ගමන් කරන්නේ තලයෙන් ඉවතටලු. එහෙනම් එයාවට ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ දිශාවට මේ. ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ දිශාවට. අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රය කියන එක්කෙනා ආරම්භ වෙන තැන ඉඳන් අනන්තය දක්වා විහිදෙනවා. එතකොට මෙතනින් ආරම්භ වෙන එක්කෙනා මෙහෙම ලොකුයි අනන්තය දක්වාම යනවා. අනන්තය දක්වාම යනකොට අපිට අනන්තය වෙනකන් තියෙන ක්ෂේත්‍රය මේ රේඛා අනන්ත ප්‍රමාණයක් ඇඳලා නිරූපණය කරන්න පුළුවන්. ඒකේ අදහස මෙයාගේ ක්ෂේත්‍රය මේ D ලක්ෂයටත් බලපානවා කියන එක. දැන් මම කරන්නේ කව කට්ටක් අරගෙන මේ කැපිටල් A ලක්ෂයට තියලා ඒක කේන්ද්‍රය කරගෙන මෙහෙම වෘත්තය ඇඳගෙන යනවා. වෘත්තය ඇඳගෙන යනකොට එක තැනක් එක් වෘත්තයක් හරියටම මෙන්න මේ රේඛාව හරහා යන. හරියටම මෙන්න මේ රේඛාව හරහා යන. ඒකේ අර්ථය මොකද්ද? ඒකේ අර්ථය කැපිටල් A ගේ චුම්බක ක්ෂේත්‍රය D ලක්ෂයට බලපාන්නේ මෙන්න මේ රේඛාව හරහා යන විදියට. කැපිටල් A ගේ චුම්බක ක්ෂේත්‍රය D ලක්ෂයට බලපාන්නේ මෙන්න මේ හරහා යන විදියට. තේරුණාද? හරි. ඒක හොයාගත්තා අපි. දැන් B නිසා ඇති වෙන එක හොයමු. ධාරාව තලයේ නිවතට එහෙනම් ක්ෂේත්‍රය මෙහෙට. ක්ෂේත්‍රය මෙහෙට. මෙතනත් අර එහෙමයි. අනන්තය දක්වා විහිදෙනවා. මෙයාගේ ක්ෂේත්‍රය නම් මෙතෙන්ටත් බලපානවා. මම කරන්නේ කව කට්ටක් අරගෙන මෙතෙන්ට තියලා වෘත්තය ඇඳගෙන යනවා. ඇඳගෙන යද්දී ඔයගොල්ලන්ට හම්බෙයි. එක වෘත්තයක් එනවා හරියටම ඒ වෘත්තය මෙන්න මේ රේඛාව හරහා යනවා. ඒ වෘත්තය හරියට මෙන්න මේ රේඛාව හරහා යනවා. ඒකේ අර්ථය මොකද්ද? B ගේ චුම්බක ක්ෂේත්‍රයේ D ලක්ෂයට බලපෑවේ මෙන්න මේ හරහා යන විදියට මේ. B ගේ චුම්බක ක්ෂේත්‍රයේ D ලක්ෂයට බලපෑවේ මෙන්න මේ හරහා යන විදියට. ඒකත් හොයාගත්තා. දැන් යමු C ලක්ෂයට. ධාරාව තලයෙන් ඉවතට එහෙනම් ක්ෂේත්‍රය මේ දිශාවට. ක්ෂේත්‍රය මේ දිශාවට. හරි. ක්ෂේත්‍රයේ මේ දිශාවට. බලන්න. මෙතනත් එහෙමයි. මෙයාගේ ක්ෂේත්‍රය D ලක්ෂයට බලපානවා. කොහොමද හොයන්නේ? කව කට්ටක් අරන් මෙතෙන්ට කේන්ද්‍රයේ විදිහට තියලා වෘත්තය ඇඳගෙන යනකොට ඕගොල්ලන්ට එක වෘත්තයක් හරියට මෙන්න මේ රේඛාව හරහා මෙහෙම යන.
මෙන්න මේ රේඛාව හරහා ඍජුව මේ පැත්තට දිවෙන එක. එක වෘත්තයක්. ඒකේ අදහස මොකද්ද? C ලක්ෂයේ C නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රය D ලක්ෂයට බලපාන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ මේ පැත්තට යන විදිහට. මේ පැත්තට යන විදිහට. ඕගොල්ලෝ හොඳට නිරීක්ෂණය කළොත් පෙනෙයි මෙන්න මේ රේඛා තුන අපි ඇඳපු රේඛා තුනෙන් C සහ A කියන දෙන්න එකිනෙකට ලම්බකයි. C සහ A කියන දෙන්න එකිනෙකට ලම්බකයි. ඊළඟට B කියන එක්කෙනා මෙහෙම ඉන්නවා. අපි දැන් මෙයා මත ක්‍රියා කරන සංප්‍රයුක්ත චුම්බක ක්ෂේත්‍රයේ දිශාවනේ හොයන්න ඕන. සංප්‍රයුක්ත චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න නම් කරන්න තියෙන්නේ මේ තුන් දෙනාගේම සංප්‍රයුක්තය ගන්න එක. මොකද කරන්නේ? මේ තුන් දෙනාගේ සංප්‍රයුක්තය ගන්නවා. C සහ A කියන දෙන්න එකිනෙකට ලම්බකයි. ලම්බක දෙන්නෙක් නිසා ඇතිවන ලම්බක දෙන්නෙක් නිසා ඇතිවන සංප්‍රයුක්තය යන්නේ A දෙන්න මැද්දෙන්. මෙහෙම. A දෙන්න මැද්දෙන්. A දෙන්න මැද්දෙන් යනවට අමතරව B කියලා එක්කෙනෙකුත් මෙහෙට ඉන්නවා. B එකත් මෙහෙම පල්ලයට තියෙනවා. එහෙනම් සංප්‍රයුක්තය ක්‍රියාත්මක වෙන්නේ කවුරු හරහාද? සිම්පල් A හරහා මෙහෙම. සිම්පල් A හරහා ආන්ස් එක 1. ආන්ස් එක 1. ආන්ස් එක 1.